ගෙයි මැද මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ. මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය ඔබතුමාට තේරෙනවා ඇති මෙන්න මෙතෙන් තමයි ආවේ. හරිද? මධ්‍ය ලක්ෂ්‍ය. ඒතකොට ගෙදරක මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ ගෙදර ශක්ති ස්වභාවය ඊටාම බලවත් විදිහට පිළිගන්නවා. එතකොට නිතරම එන යන පාරක මේ වගේ විශේෂ පරිපලක මේ මධ්‍ය ලක්ෂ්‍ය අහුණා. ඒ අහුණු මධ්‍ය ලක්ෂ්‍ය මෙතන නෙමෙයි තිබුණේ. හැබැයි ඔබතුමා අර කොටසක් ගත්තා. ඒ කොටස ගත්තේ මධ්‍ය ලක්ෂ්‍ය එහාට ගියා. ඒකට මේක වරන්දාවත් එක්ක තමයි දිගපළල ගත්තේ. ඒකට හේතුව තමයි මෙතන දිගපළල ගත්තේ අතන අතිවාරම් දාලා තියෙන නිසා. එතකොට බලන්න මෙන්න මෙතෙන් තාව. එහෙනම් ගේ මැද හැමදේම පෑගෙන්න බලනවා. දැන් මෙතන සම්පූර්ණ පෑගෙන්න බලලා තියෙන්නේ. ඒතකොට මේ හරහා මොකද වෙන්නේ? දෙතර ගොඩාක් ශක්තිය. දෙතර ශක්ති ස්වභාවය වෙනස් කරනවා. කොච්චර උත්සාහ කරත්, කොච්චර දියුණුවනා, කොච්චර මහන්සිුණා බලන ගෙදර ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා. විතරම ලෙඩ වෙන කෙනෙක් ඉන්නවා. හරිද? මුදාරාම්භ කරන දේ ඉතුරු නොවෙන්න පුළුවන්. සමාජයේ කියන දේට බාධා ඇති කරන්න පුළුවන්. මේක අත්දකින්න පුළුවන්. මේක හදපු දවසේ නම් ඔබතුමාට තේරෙනවා ඇති වෙනස. මොකක්ද ගැටලුවක් තියෙනවා කියන්නේ. කොච්චර වෙනස්කම් කරත්, කොච්චර බුද්ධ විද්‍යාවෙන් මොන දේ කරා සමාජ වෙලාවට නිසි ප්‍රතිඵල නොලබන්න පුළුවන්කම තියෙනවා. ඔබ මත අලුත් කැලේ ගත්තත් පස්සේ මෙතන මැද ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මැද උඩට දෙන්න දෙන්නේ. මෙතන දෙන්නේ. අර බාත්රූම් එක බාත්රූම් කොටසක් ගත්තා. බාත්රූම් කොටස හරහා නැද වෙනස් වෙනවා. ඒක හොඳ නැහැ. එහෙනම් මේකට අපි වෙනසක් ලැබලා බලන්න ඕනේ මේ මැද වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒකට බලමු උත්සාහ කරලා මම ක්‍රමවේදයක් දෙන්න බලන්න. ඒක වෙනස් කරලා මෙතන මැද වෙනස් කරගන්න බලමු. ඒක